Women Legend 2025 සම්මානනීය රාත්‍රියේදී ඔන්න අද දවසේදී සම්මානය අතින් අරගෙන ඇය ඉන්නවා අපේ රූපනාම ඉදිරිපිට අපේ කැමරාව ඉදිරිපිට Legend TV නරඹනවාට දැන් පේනවා ඇති කවුද මේ ඉන්නේ කියලා. ව්‍යවසායිකාවන්ට ඉතාමත්ම ඉහළින් සලකන ඉතාමත්ම ඉහළින් ගෞරවය ලබා දෙන මේ සම්මානනීය රාත්‍රිය MUGP ඉන්ටර්නැෂනල් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ මේ Women's Legend 2025 සම්මානනීය රාත්‍රියේදී කොරියානු භාෂාව ඔබ දන්නවා කොරියානු රාජ්‍යයට ගිහිල්ලා කොරියානු රාජ්‍යයේ රැකියාවක් කරලා ජීවිතය සාර්ථක කරගන්න තරුණ පරපුර බෙහෙවින්ම උත්සුක වෙන අවස්ථාවක් මේක. මොකද විදේශ රැකියා සිහිනය ගැන කතා කරද්දී මම හිතන්නේ කොරියානු රාජ්‍යයට ගිහිල්ලා කොරියන් ලැන්ග්වේජ් එක හරිය අපූර්වට හසුරුවමින් සිංහල කතා කරනවා වගේ වතුර වගේ කොරියානු භාෂාව කතා කරලා ඒ රටට ගිහිල්ලා ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ දරන ආදරණීය අපේ තරුණ ජවයට අතහිත දෙන තාරා රාජපක්ෂ මහත්මිය තමයි මාත් එක්ක දැන් මේ ඉන්නේ සම්මානය අතින් අරගෙන කොරියන් ලැන්ග්වේජ් සෙන්ටර් එකේ අධිපතිනිය නිර්මාතෘවරිය. දැන් ඉතින් සම්මානය අතේ තියෙනවා. මං අහන්නේ දැන් මේකයි. ඉස්සලා මහලින්නම් දැන් මොකද හිතෙන්නේ කියලා? ඔව්. ඇත්තටම හරි සතුටක් දැනෙනවා. ඒ වගේම තව තවත් උනන්දුව ඉස්සරහට තව තවත් වැඩ කරන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා. හොඳයි. දැන් මෙහෙම අහමුකෝ. ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? දැන් මේ ලැබිච්ච සම්මානයෙන් ඇගීමට පාත්‍ර වුණා. දැන් තමයි අර එළියන ජාමයට හොඳ හොඳ සෙල්ලම් කියනවා වගේ ඉස්සරහට තමයි තව වැඩිපුර දේවල් කරන්න තියෙන්නේ. මොනවද ඉදිරි බලාපොරොත්තු? ඔව් ඇත්තටම අපේ රටේ ගොඩක් දුප්පත් තරුණ තරුණියෝ ගොඩක් ඉන්නවා. ලොකුවට ඉගෙන ගත්ත නැති දරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් කොරියන් රැකියාවකට යන්න ඇත්තටම ඒගොල්ලන්ට අධ්‍යාපන සුසුකම් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය පෙළවත් අසමත් දරුවෝ ගොඩක් ඉන්නවා. ඇත්තටම අවස්ථාවක් නැතුව තමයි මොනවද කරන්නේ රැකියාවක් නැහැ. ඒගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැහැ. වෙලාවකට ඒගොල්ලෝ හරියට දුක් වෙනවා වේදනාව විඳිනවා ඒගොල්ලන්ට දෙමාපියන්ට සලකන්න බෑ අම්මා තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න බෑ සහෝදර සහෝදරියන් වෙනුවෙන් දෙයක් කරන්න බෑ කියලා හරි වේදනාවෙන් ඉන්න දරුවෝ අපිට හම්බ වෙනවා මේ ශාස්ත්‍රය තුළදී මට හම්බෙලා තියෙන අනන්තවත් ඒ වගේ දරුවෝ ඉතින් ඒ වගේ තව තවත් දරුවන් වෙනුවෙන් ඉදිරියටත් මේ කොරියානු රටේ රැකියාවකට යන්න අවශ්‍ය කරන භාෂා දැනුම අවශ්‍ය කරන පුහුණුව හොඳින් ලබා දෙන්න තව තවත් මං ඉස්සරහටත් වැඩ කටයුතු කරනවා. මොකද ඒගොල්ලන්ට කොරියානු රැකියාවකට යන්න තියෙන රජය හරහාමයි. ඉතින් විශාල මුදලක් වැය වෙන්නේ. ඒගොල්ලන්ට ඇත්තටම වැය වෙන්නේ මේ සාමාන්‍ය මුදලක් ඒගොල්ලන්ට ඉගෙන ගැනීම සඳහා ඒ වගේ අර තමන්ගේ වියදම් ටික දරාගෙනයි ඒගොල්ලන්ට කොරියාවට යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි දරුවන්ට අවස්ථාව ලබා දෙන්න මම අදිෂ්ඨාන කරගන්නවා. හොඳයි මම තව ප්‍රශ්නයක් අහන්න කල්පනා කරා මේක අතිශය වැදගත් වෙන කාරණාවක් නිසා මොකද විශේෂයෙන් සම්මානයක් අතින් අරන් ඉන්නකොට සම්මානයට නිර්දේශ වුණා කියලා දැනගත්තාට වඩා වැඩි ජවයක් වැඩි විශ්වාසයක් තමන් තුළ ඇති වෙනවා සම්මානය අතේ තියාගෙන ඉන්නකොට. ඒතකොට සම්මානයක් අතින් අරන් ඉන්න මේ මොහොතේදී තවදුරටත් ලංකාවේ හැංගිලා ඉන්න ව්‍යවසායිකාවන්ට ඉදිරියට එන්න බලාපොරොත්තු වෙමින් නමුත් හිතේ පොඩි විචිකිච්ඡාවක් තියෙනවා මට මේක කරගන්න පුළුවන් වේද මට ඇගීමක් ඇති වේද මට තැනක් තියෙයිද මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියක් ඒ අයට තියෙන්න පුළුවන්. ඔබත් අතිශය මේ අද පටන් අරගෙන ලබාවු ජයග්‍රහණයක් නෙවෙයිනේ සෑහෙන දුරට අත්දැකීම් ලැබලා ජය පෙරදුම දෙකත් එක්කමනේ මොනවද දෙන්න තියෙන පණිවිඩය ඒ එන්න ඉන්න අයට මේ සම්මානය අතින් අරන් ඉන්න මොහොතේ තමයි මේ පණිවිඩය හොඳට වදින්න දෙන්න පුළුවන්. හැම කාන්තාවකටම කියන්නේ තමන්ව විශ්වාස කරන්න. හැම වෙලාවකම තමන්ගේ තීරණ තමන් ගන්න. තමන්ගේ තීරණ වෙනත් කෙනෙකුට ගන්න දෙන්න එපා. වෙනත් කෙනෙක්ව විශ්වාස කරන්න එපා. තමන්ගේ තීරණ වෙනුවෙන් තමන්ව විශ්වාස කරන්න. තමන්ගේ තීරණ තමන් ගන්න. තමන්ගේ තියෙන ටැලන්ට් එකක් මොනම හරි දෙයක් තමන් තුළ තියෙනවා හැංගිලා නැත්තේ නැහැ. ඒක බලන්න මොකක්ද කියලා. ඒක ඉස්සරහට ගේන්න. ඒක වෙනුවෙන් තව තවත් දේවල් එකතු කරගන්න. මොකද දවසින් දවස අපි ඉගෙන ගන්න ඕන දේවල් ඉගෙන ගන්න ඒ දේවල් බෙදා දෙන්න ඔයාට ඉස්සරහටම යන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම තමන්ව විශ්වාස කිරීම තමයි අතිශයින්ම වැදගත් කාරණාව වෙන්නේ. අපේ සාකච්ඡා හමාර කරන්න කලින් මේ සම්මානයේ අයිතිය ඔබට විතරක් නෙවෙයි. මේට උරුදුන්නු සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අයට මතක් කරන්න මම හිතන අවස්ථා කරගන්න ඕනේ. ඔව් ඇත්තටම සංවිධායක මණ්ඩලයට අපි අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. මොකද අපි වගේ කාන්තාවන්ට මෙවැනි දෙයක් කරමින් මේ වගේ සම්මානයක් ලබා දීලා ඇගීමකට ලක් කිරීම තුළින් අපි තුල තියෙන උනන්දුව තව තවත් වැඩි වෙනවා. සහ අනිත් දේ තමයි අපිට මෙතනදී දැන් ලංකාව පුරාම ඉන්න විවිධ ව්‍යවසායිකාවන් කාන්තාවන් අපිට මුණ ගැහෙනවා. මම හිතන්නේ මම දකින වැදගත්ම දේ අපිව මේ
සම්බන්ධීකරණය කිරීමක් අපිට මෙතනදී පාලමක් හදලා දෙනවා වගේ. ඒක හරියම වටිනා දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් හරියම ස්තුතිවන්ත වෙනවා ඉදිරියටත් මේ වැඩ කටයුතු කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් ලෙජන්ඩ් ටීවී නරඹන ඔයාට පේනවා සම්මාන ඇතින් අරන් ඉන්න තාරා රාජපක්ෂ මැතිණිය සාරාජ මහත්මිය කොරියන් ලැන්ග්වේජ් සෙන්ටර් එකේ නිර්මාතෘවරිය සහ අධිපතිනිය. ඉතින් ඇයට පුළුවන් වුණා වගේම ඔබටත් පුළුවන්. අපි සුප්‍රාර්ථනා කරනවා ලෙජන්ඩ් ටීවී හරහා ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න තව දුරටත් මේ වගේ සම්මාන පිට සම්මාන ලබාගෙන තරුණ ජවයට ශක්තියක් වෙන්න කියලා. බොහොම ස්තුතියි. ස්තුතියි කම්සම්මෙදා